අනතිමානී, නිහතමානී වීම, නිහතමානී, මානිය දුරු කළා කියන එක. මානිය මුළුමනින්ම දුරු වෙන්නේ අරහත් මාර්ගයෙන්. හැබැයි එතනින් මෙහා පැත්තේ විවිධ කරුණු මුල් කරගෙන පුද්ගලයා මාන්නය ඇති කර ගන්නවානේ. ඔය මදය කියලා කියන්නේ මාන්නය හා සමීපයෙන් යන ධර්මයක්. ධන මදය, කුල මදය, රූප මදය, ගොත්ත මදය, සිප්ප මදය, පුරෙක්කාර මදය ආදී වශයෙන් මද 27ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒන අදහස් කරන්නේ පුද්ගලයා මත්වන කරුණ. දැන් ධනෙ නිසා මත් වෙනවා. ඊළඟට ලාභ සත්කාර නිසා මත් වෙනවානේ. තනතුරු නිසා මත් වෙනවා. බලය නිසා මත් වෙනවානේ. එහෙම මත් වුණාට පස්සේ මත් වෙච්ච කෙනෙකුට දැන් රහමෙර පානීය කරලා මන්ද්‍රව්‍ය භාවිතා කරලා මත් වෙච්ච කෙනෙකුට මේ මගේ අම්මා කියලා තේරෙනවද? මේ මගේ තාත්තා කියලා වැටහෙනවද? මේ මගේ දුව කියලා වැටහෙනවද? මේ මගේ පුතා කියලා වැටහෙන්නේ නැහැ. එයාට මේ මත් භාවය නිසා එයාට මේ ධර්ම සංඥා එන්නේ නැහැ ඔළුවට. එයාට කල්පනාව, සිහි කල්පනාව ඇති වෙන්නේ නැහැ. මත් වෙලා අනින්නේ. එතකොට අර කියපු කරුණ වලින් මත් වෙනවා. මතින් මත් වුණා වගේම ඔය කියපු කරුණ වලින් මත් වුණාට පස්සේ පුද්ගලයා කවුරුත් කියන්නේ අහන්නේ. එයා ඉන්නේ මත් වෙලාද? ඉතින් මත් භාවය නැති කර ගන්න නම් හේතු වෙන්නේ ධර්මයනේ. ධර්මය හේන නම් හේතු වෙන්නේ සෝච භාවයෙන්. ඒ සෝච භාවය නැතුණම කොහොම මෘදු භාවයකුත් නැහැ. නිහතමානීකමක් එන්නේ. එතකොට මාන්නය ඇති වෙන්න හේතුවක් තමයි ඔය කියපු මත් වීම. කරුණු කාරණා ධනෙ වගේ දේවල් වලින් උගත්කම් නිසා, භාෂා ඥාන නිසා, කුලය නිසා, සත්කාර නිසා, ගරුකාර නිසා, පුරේකාර නම්බුනාම නිසා ආන්නතර මාන්නය ඇති වෙනවා. ඒ මාන්නය තියෙනවා හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියලා ආකාර කීපයක්, ප්‍රභේද කීපයක්. තව කෙනෙක් හා සම කළා හිතන එක සදිසමාන කියනවා. ඊළඟට තව කෙනෙක් මට වඩා මෙයා උසස් නීතින් කියලා හිතන එක ඒක හීනමානයි. මම යාට වඩා උසස් කියලා හිතන එක ඒක සෙය්‍යමානයි. මම යාට වඩා උසස්. ඒතකොට එහෙම කිරිල්ලක් මැනිල්ලක් එන්නේ නැහැ ධර්මයේ පුරුදු වෙච්ච කෙනෙකුට. තව කෙනෙක් එක සංසන්දනයක් එයාට නැහැ. එයා බලන්නේ Tamanට මෙන්න මේ සීලේ මනා සීලයක් මට තියෙනවා. සදා ගුණයක් මට තියෙනවා. තමාගේ සිත තුළට බැහැලා තමා කවුද කියලා සොයා ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමා තුළ තියෙනවද කියලා, තමා තුළ ප්‍රගුණ වෙනවද කියලා බැලීම. කාය සුචරිතය තියෙනවද, වාචික සුචරිතය තියෙනවද, මනෝ සුචරිතය තියෙනවද? අන්න ඒක බලනකොට මේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ. හැබැයි භාග්‍යවතුන් අපි දේශනා කරනවා රහතන් වහන්සේලා ජීවිතේ පරදවර තබා ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. මම අද දවසේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියලා උපෝසත සිල් සමාදන් වෙන්නේ. රහතන් වහන්සේලා සොරකමින් වෙන් වුණා, මමත් අද වෙන් වෙනවා. රහතන් වහන්සේලා වැරදි කාමසේවයෙන් වෙන් වුණා, මමත් වෙන් වෙනවා. ඒ සංසන්දනය තමන්ට යහපත වෙනසයි පවතින්නේ. ඒ උදාාර ගුණ ඇති උතුමන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ තියෙන ඒ ගුණ ටික අනුමෝදන් වෙවි ඒවා තමන්ගේ ජීවිතයට ගලපා ගන්න. ඒක මාන්නකාරකමක් නෙවෙයි, මොනම මාන්නයකටත් ඒකයි ති වෙන්නේ නැහැ. ඒ උදාරත්වයෙන් පිරුණු පුද්ගලයා එක්ක සංසන්දනය කිරීම. රහතන් වහන්සේලා ආන්හරි. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරි නිහතමානී. පාපිස්නාවක් වගේ නිහතමානී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ රහතන් වහන්සේලාත් එහෙමයි. ඒක රහතන් වහන්සේ කෙනෙකුගේ සග්දේව රජතුමා ඇවිල්ලා අහනවා, හරි ලස්සනට ධර්ම දේශනා කරනවා. මේ ධහම කොහෙන්ද ස්වාමීනි? කොහොම ඔබ වහන්සේ අවබෝධ කරගත්තද යන්නේ? ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ විවර කරපු මුඛයෙන් ප්‍රකාශ කරනවා සග්දේවිඳුනි. දැන් මේ සග්දේවිඳු ඇවිල්ලා අහන්නේ. එහෙමයි. දැන් සාමාන්‍ය භික්ෂුවකින් ඇහුවා නම් මම මේක අවබෝධ කරලා තියෙන කියලා කියන්න පුළුවන්. ඒ කෙලස් තියෙනවනේ. කෙලස් තියෙනවා. සග්දේවඳුනි මේ නගරයේ මැද විශාල ධාන්‍ය ගොඩක් තියෙනවා. විශාල ධාන්‍ය ගොඩක්. ඉතින් පුද්ගලයෝ මලු අරගෙන ගිහිල්ලා තමන්ගේ මලු පෙරෙන්න අරගෙන එනවා. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ නම් වූ ධර්ම ධාන්‍යාගාරයට මම ගියා. ඉතින් මමත් ටිකක් අරගෙන ආවා. එතන මේක මට අයිති ගන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට එහෙනම් මේ ධර්මයේ ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නවත් බැයි නම් කෙනෙකුට. තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ, ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? මගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? මගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. මම පුරුදු කරන දේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. ඒතර ඒක කියන්න තරම් අපි නිහතමානී වෙන්න ඕනේ. හැම වෙලාවකම ශාස්ත්‍රඥ වහන්සේ මතු කරන්න ඕනේ. ධර්මයේ මතු කරන්න ඕනේ. සාරිපුත්ත මොග්ගල්ලාන පරම්පරාවේ මතු කරන්න ඕනේ. Taman නෙවෙයි. පුද්ගලයෙක් මතු කරා කියලා මේ ශාසනය කවදාවත් පවතින්නේ නැහැ. දේවදත්ත ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරානේ. භාග්‍යවතුන් වහන්සේ දැන් වයස්ගතයි. මට භික්ෂු සංඝයා බාර දෙන්න කියලා. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා සාරිපුත්ත මොග්ගල්ලාන්ටවත් මම සංඝ පිරිස බාර දෙන්නේ නැහැ. ඔබ වාගේ කෙලතොල්ලෙකුට මේ සංඝ පිරිසක් මම බාර දෙයි කියලා හිතනවාද කියලා. එහෙමම දේශනා කළා. එහෙමම දේශනා. ඉතින් ඒ නිසා මේ ශාසනය එහෙම භාග්‍යවතුන් වහන්සේ
ධර්මයේමයි අධිපති කලේ. ධර්මයේමයි තථාගතයන් වහන්සේගෙන් ඇවෑමෙන් ශාස්ත්‍ර ස්ථානීය ලැබුවේ. ඒ නිසා අද මේ අමා ධර්මයේ හැෙනවා අපි සමූහයක් ඇරෙන්නේ ධර්මයේ හික්මන එකයි තියෙන්නේ. ඒතකොට අපිට තනතුරු ගැන ප්‍රශ්න නැහැ. පුද්ගල තත්වයන් ගැන ප්‍රශ්න නැහැ. ඉහළට යන්න ඕනේ කෙනෙක් පහළට දාන්න එහෙම ප්‍රශ්න නැහැ. තරංගයක් නැහැ, පොරයක් නැහැ. නම් කියව ගන්න අපිට උවමනා වෙන්නේ නැහැ. ඒ හැමදේම අවශ්‍ය වෙනවා නම් අවශ්‍ය වෙන්නේ ඒ ධර්ම මාර්ගයේ පිට ඉන්න අයට. ඇත්තටම මේ රැස් කරන පින අපිට සැනසීමට හේතු වෙනවානේ. එහෙනම් අපේ නම් ගොඩ පරාමර්ශනය කිරීම අවශ්‍ය නැහැ. හැබැයි ධර්ම දානයක් දෙනකොට ඒව කතා කරන්න ඕනේ. තව කෙනෙක් ඒක අනුමෝදන් වෙනවානේ. ඒක කියන එක යුතුයකම. අසවලා තමයි මේ ධර්ම දානය ලබා දෙන්නේ. අසවලා තමයි මේ දානමය පින්කම් සිද්ධ කරන්නේ කියන්නේ. අනාථපිණ්ඩික සිද්ධා ගැන භාග්‍යවතුන් නම් දේශනා කරා. මේ කියන්නේ එහෙම නෙවෙයි. නමම තමන්ගේ පුද්ගලිකත්වයේම එහෙම නැත්නම් අත්ුක්කංශණයේම ඇතිවන විදිහේ වැඩ තියෙනනේ ඇතැම් නැත්තන්ගේ ආන්නේව අනුමෝදන් වෙන්නේ නැහැ මේ ධර්මයේ තුල. එතකොට මේ නිහතමානී කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙකුගේ දියුණුවට ඉතාම අවශ්‍ය දෙයක්. කොඩිය සෙව වගේ ඉන්න හොඳ නැහැ. මේ නිහතමාන්‍ය කියන එක කොඩියක් එසෙව වගේ. ආය පහතට වැටෙන්නම කැමති නැහැ. මාන්නය තියෙන ඊළඟ අනතුර තමයි ඇත්ත කියලා පෙනුනත් පිළිගන්නේ ප්‍රතික්ෂේප කරනවා. පිළිගන්නේ. සත්‍ය කියලා පෙනුනත් බොරුවක් හරි කියලා එයා ඒ තමන්ගේ මතේම ඉදිරිපත් කරන්නේ. ඒක ඊටාම අනතුර. මාන්නය තියෙනවා නම් වැරද්ද හැටියට එයා පිළිගන්නේ නැහැ. එතකොට මේ ලෝකේ ඉන්න හැම කෙනාගේම වැරදි තියෙනවනේ අරහත් ඵල විමුක්තියටපත් වෙනකම්. වැරද්ද හැටියට දැකීම ශාසනයේ සුවිශාල දියුණුවක්. අච්චයන් අච්චේතෝ දිස්වා යතහ ධම්මං පටිකරෝති. එතකොට වැරද්ද හැටියට දකින්න නම් නිහතමානීකම අවශ්‍යයි. මෘදු භාවය අවශ්‍යයි. සුවච භාවය අවශ්‍යයි. ඒකයි සුවචෝචස්ස මුදු අනතිමාන කියන මේ ගුණ ටික මේ කරුණ ටික ළඟම දේශනා කළා. සුවච වුණොත් මෘදු වෙනවා, මෘදු වුණොත් නිහතමානී වෙනවා. නිහතමානී භාවය කියන එක මිනිසු හරි අගය කරන ගුණයක්. එයා හරි නිහතමානී කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ හරි නිහතමානී. නිහතමානීකමට හැමෝම කැමතියි. ලෝකේ හැම කෙනෙක්ම තමන්ට ගරු කරනවට කැමතියි. කවුරුත් කැමති නැහැ අපහාස නින්දා කරනවා. එහෙනම් තමන්ට ගෞරවයක් ලැබෙන්න නම් එයා නිහතමානී වෙන්න ඕනේ. ගෞරවය බලෙන් ලබන්න බෑ. මට ගරු කරන්න, මට වඳින්න කිව්වට කවුරුම වඳින්න නැස්තිද? වඳින්න නැස්ති නෑ. කිව්වත් නැතත් වඳිනවා. සැබෑ ගුණයක් එයාට පෙවුණා. දැන් නිහතමානීකම කෙනෙක් ඉතා වටිනා ගුණයක්. දඩබ්බර හදා සිතේ තියාගන්නේ නැතිව, නපුරුකම් හිතේ තියාගන්නේ නැතිව, ලොකුකම් හිතේ තියාගන්නේ නැතුව නිහතමානී වුණොත් විතරයි මේ ධර්ම මාර්ගයට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පුංචි දරුවෙක් වගේ, පුංචි බලුපැටියෙක් වගේ නිහතමානී වීම මේ ධර්මයේ ඉදිරියේ, සංඝ රත්නයේ ඉදිරියේ, තෙරුවන් වහන්සේලා ඉදිරියේ ඒකාන්තයෙන් අවශ්‍ය වෙනවා. අන්තිම මොනවට මාන්නය ඇති කරගන්නද? ධනය කියන එක හැමදාම තියෙනවද? බලය හැමදාම තියෙනවද? කුලවත්කම් එක විදිහටම සංසාරේ හැමදාම ලැබෙනවද? නිරෝගීකම හැමදාම එක විදිහට තියෙනවද? හැකියාව හැමදාම එක විදිහට තියෙනවද? රූපය හැමදාම එක විදිහට වෙනස් වෙන්නේ තියෙනවද? ඊළඟට අපිට ලැබිලා තියෙන යමක් ඕවා වෙනස් නොවි හැමදාම එක විදිහට තියෙනවද නැහැ? එතකොට ඒ අනතිමානී භාවය, නිහතමානී භාවය කියන එක පැවිද්දෙකුගේ ජීවිතෙත් එහෙමයි, ගිහියෙකුගේ ජීවිතෙත් එහෙමයි, දෙවියන්ගේ වේවා දැන් බ්‍රහ්මයෝ හිටියනේ හරිමාන්නක්කාර. එනිසා කාගේ ජීවිතයේ දිනුනට හේතු වෙන මේ ගුණ. එක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාලේ එක බ්‍රහ්මයෙකුට අදහසක් ඇති වුණා මේ බ්‍රහ්ම ලෝකෙට එන්න නම් පුළුවන් සමතෙක් නෑ කියලා. මේ බ්‍රහ්මයා කල්පනා කරන මේ බ්‍රහ්ම ලෝකෙට එන්න ඔය මොන ශ්‍රමණයෙකුටවත් බෑ. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකයේ මිනිස්සෙක් ධනයෙන් ආදීන් ඉහළට ගියාම මාන්නය ඇති වෙනවනේ. එහෙම. ඊළඟට හැකියාව ඇති වෙනකොට මාන්නය ඇති වෙනවා, ප්‍රසිද්ධිය ඇති වෙනකොට මාන්නය ඇති වෙනවනේ. ඒ වගේ දැන් මේ බ්‍රහ්මයා ඉන්නේ බ්‍රහ්ම ලෝකෙට කොහොම මාන්නයක් එන්නේ නැද්ද? මෙහෙට එන්න පුළුවන් සමතෙක් නෑ, මේකට පාතබන්න පුළුවන් කෙනෙක් නෑ. එහෙම හිතුවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙහෙම සිතුවිල්ලක්. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ කියන්නේ අභිභූ අනභිභූතෝ. සියල්ල මර්ධනය කරගෙන ඉන්නේ. එතනින් එහා හිතන්න කෙනෙක් නෑ. අතදිගහරින වේගයට අකුලලා ඉන්න අතක් ශක්තිමත් කෙනෙක් නේ. පාණ්ඩුරෝගියෙකුට අතදිගහරින්න බෑනේ වේගෙන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන බලවා පුරිසෝ. බලවත් පුරුෂයෙක් සම්මිංජිතං වා බාහං පසාරේය. හකුළු පොතක් වේගෙන් දිගහරිනවා. ඊළඟට පසාරිතං වා බාහං සම්මිංජේය. දිගහරි පොතක් ඉක්මනින් හකුලනවා. ශක්තිමත් කෙනෙක්. කොච්චර වේගෙන් කරන්න පුළුවන්ද? අන්න එහෙම කරනකොට ඒ භක්ම ලෝකෙට වැඩිය භාග්‍යවතුන් වහන්සේ.
ඒතකොට යොදුන් ගත්තොත් හැතපොම් ගත්තොත් ලක්ෂ කෝටි ගාණක් දුර. තප්පරෙන් එතන. ගිහලා බ්‍රහ්මයාගේ ඔළුවට උඩින් ඉන්නේ. තේජෝ ධාතු සමාපත්තියට සමවැදින බ්‍රහ්මයාගේ ඔළුව උඩ දැන් ඉන්නේ. ඔළුවට ඉහළින් ඉන්නේ. බ්‍රහ්මයාට දැන් එල්ලෙන්න බෑ. හේතුවනේ එන්න බෑ කියන්නේ. දැන් ප්‍රදේශය දැන් බ්‍රහ්මයාගේ තියෙන විශාල ආලෝකයක්. බ්‍රහ්මයාට පුළුවන් ඇඟිල්ලකින් ලක්ෂ ගණන් සක්වල ආලෝකමත් කරන්න එක ඇඟිල්ලකින්. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් රැස් වේදන ගත්තාම බ්‍රහ්මයා නිකන් කලාමැදිරියක් වගේ වෙනවා. ඊට පස්සේ දැන් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ආවර්ජනා කරනවා දැන් භාග්‍යවතුන් වහන්සේ කොහෙද මේ වෙලාවේ? ඒවා ධර්මතා. පේනවා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයාගේ සිරස් මණ්ඩලයේ වැඩ ඉන්නේ. මොග්ගල්ලාන රහතන් වහන්සේ තප්පරෙන් වැඩි ඇතෙන්න. භාග්‍යවතුන් වහන්සේ ටිකක් පහළට වෙන්න නැගෙනහිර පැත්තේ. සමාපත්තියට සම්බන්ධව තේජෝ ධාතු සමාපත්තිය. දැන් තවත් ඉර පෑවුවා වගේ. දැන් බ්‍රහ්මයා නැත්තරම නැති වෙන්න යන්නේ තේජස. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ එහෙම වැඩියා. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එහෙම වැඩියා. කාශ්‍යප රහතන් වහන්සේ වැඩියා. දැන් රහතන් වහන්සේලා ගණනාවක් ගින දැන් බ්‍රහ්මයාගේ හාත්පස ඉර මඩුළු පෑවුවා වගේ. දැන් බ්‍රහ්මයා කනවා වැඩිරියක් වෙනවා. ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විමසන ඔබ හිතුවා නේද මේ බ්‍රහ්ම ලෝකෙට එන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා. ඒ දෘෂ්ටි ඒ මාන්නේ තාම තියෙනවද කියලා. දැන් නම් මට ඒ මාන්නේ නැහැ කියලා. ඒ වගේම බ්‍රහ්මයන්ටත් මාන්නය ඇති වෙනවා. බ්‍රහ්මයොත් මාන්නකාර අදහසෙන් කටයුතු කරා නම් දෙවියෝ ගැන කවර කතාවද? මිනිස්සු ගැන කවර කතාවද? හැබැයි මාන්නකාරකමට කවදාකවත් කිසිම කෙනෙක් ගරු කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. ගෞරවය අවශ්‍ය නම්, ආදරය අවශ්‍ය නම්, සෙනෙහස හොයනවනේ මිනිස්සු ආදරය හොයනවා, සෙනෙහස හොයනවා. ඒ ඔක්කොම ලබන්න පුළුවන් නිහතමානී කෙනාට.